ආයුබෝවන් අනු එම්මා චැනල් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම විනාකිරි වෙනුවට දෙහියුෂ භාවිතා කරලා රසට මැලේ අච්චාරුවක් ගෙදරදිම හදන්නේ කොහොමද කියලා දෙනවා. වීඩියෝ එක අවසානයේ වෙනකන් ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. අවශ්‍ය දේවල් තමයි ලොකු කැරට් අලයක්. මෙතන ග්‍රෑම් 150ක වගේ කැරට් අලයක් මම අරගන්නවා. මාළු මිරිස් කරල් දෙකක් වගේ ගන්නවා. බීලූණු ගෙඩි දෙකක් ගන්නවා. ඔයාලට ඕන රතු ලූණු ගන්නත් පුළුවන්. රටින්දි ග්‍රෑම් 100ක් වගේ මම ගන්නවා. රස අනුව ලුණු, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, දෙහි යුෂ, දෙහි ගෙඩි 4ක යුෂ මම අරගන්නවා. අබ කුඩු ස්වල්පයක්. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව එනසාල් ඇට 3ක්, සූදුරු පොඩි ප්‍රමාණයක්, කුරුඳු පොතු කෑල්ලක්. මේ ටික අපිට සුවඳ හදාගන්න මේ ද්‍රව්‍ය ටිකත් අවශ්‍ය වෙනවා. මේ දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම රටින්දි ටික උණු වතුර ටිකක් දාලා ටික වෙලාවක් තියන්න. එතකොට ලේසියෙන්ම රටින්දි වල පොතු ටික ඉවත් කරගන්න පුළුවන්. දැන් කැරට්, මාළු මිරිස්, බීලූණු වල පොතු ඉවත් කරලා හොඳට හොදලා මේ දේවල් වල තෙත ඉවත් කරගන්න. මේ විදිහට පිරිසිදු රෙදි කෑල්ලකින් පිහදලා තෙත ඉවත් කරගන්න. අපි මැලේ අච්චාරුව හදනකොට මතක තියාගන්න වතුර පොඩ්ඩක්වත් එකතු නොවන විදිහට තමයි හදාගන්න ඕනි. නැත්තම් වතුර ගතිය එකතු වුණොත් අච්චාරුව ඉක්මනටම නරක් වෙන්න බලනවා. එළවලු කපන පිහියේ, ඒ වගේම ඔයාලගේ අත්වල මැලේ අච්චාරුව හදන්න භාවිතා කරන භාජනවල, හැඳිවල වතුර පොඩ්ඩක්වත් තියෙන්න හොඳ නෑ. හොඳට පිහදලා වේලලා ඒ දේවල් අරගන්න. දැන් මම කැරට් අල මේ වගේ හැඩයකට කපා ගන්නවා. මේ දේවල් ඔයාලා කැමති හැඩයකට කැමති ප්‍රමාණයකට කපා ගන්න පුළුවන්. මාළු මිරිස් මේ විදිහට මම කපා ගත්තා. බීලූණු ගෙඩි දෙකක් මේ වගේ ලොකුවට මම කපා ගත්තා. ඉතින් ඔයාලා මේ දේවල් මම ආයි කියනවා කැමති හැඩයකට කැමති ප්‍රමාණයකට කපා ගන්න. දැන් රටින්දි ටිකේ මේ විදිහට පොතු ටික ඉවත් කරලා ඇට ඉවත් කරලා වෙනම භාජනයකට දාගන්න. ඉතින් රටින්දි උණු වතුරට දැම්ම කියලා රටින්දි වලට වතුර උරාගන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා, වතුර එකතු වෙන්නේ නැහැ. දැන් සුවඳ කුඩු එක හදාගමු. එනසාල් 3යි, කුරුඳු පොඩි පොතු කෑල්ලයි, සූදුරු පොඩි ප්‍රමාණයක් අරගෙන කබලි බැදලා කුඩු කරලා සුවඳ කුඩු එක හදාගන්න. මම දෙහි ගෙඩි 4ක යුෂ මෙතන අරගන්නවා. දැන් බ්ලෙන්ඩර් කප් එකට පොතු ඉවත් කරලා ඇට ඉවත් කරලා හදාගත්ත රටින්දි මිශ්‍රණය එකතු කරන්න. ඒකට අබ කුඩු මම තේ හැඳි දෙකක් වගේ එකතු කරනවා. ඔයාලා ළඟ අබ කුඩු නැත්නම් අබ ඇට අරගෙන දෙහි යුෂ එක කලවම් කරලා අඹරලා අරගන්න. එහෙම නැත්නම් අබ පේස්ට් එකකින් ටිකක් අරගන්න පුළුවන්. දැන් දෙහි යුෂ ටිකත් එකතු කරලා මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් කරගන්න. ඉතින් ඔයාලට දෙහි යුෂ වෙනුවට විනාගිරිත් මෙතෙන්දි එකතු කරගන්න පුළුවන්. මේ බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය වතුර නැති පිරිසිදු භාජනයකට තමයි මම දාගෙන තියෙන්නේ, මැටි භාජනයකට. දැන් ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් මම එකතු කරනවා. ගම්බිරිස් කුඩු තේ හැන්දක් එකතු කරනවා. ඉතින් මේ වර්ග ඔයාලා සැරකන ප්‍රමාණය අනුව අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. රස අනුව ලුණු එකතු කරනවා. සීනි තේ හැඳි 3ක් එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඔයාලා රස බලලා සීනි හැම මදි නම් තව සීනි එකතු කරගන්න. දැන් කපාගත්ත කැරට් ටික එකතු කරනවා. බීලූණු ටික එකතු කරනවා. මාළු මිරිස් ටික එකතු කරනවා. මේ වර්ග ටික ඔක්කොම එකතු කරලා දැන් හොඳට කලවම් කරගන්න හැන්දකින්. දැන් හදාගත්ත සුවඳ කුඩු එක එකතු කරලා කලවම් කරගන්න.
දැන් පියනකින් වහලා පැය 10ක් 12ක් වගේ තියාගන්න. ඊට පස්සේ තමයි අච්චාරු එක ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෑට හදලා උදේට ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේ අච්චාරු එක හරිම සුවඳයි, ඒ වගේම හරිම රසවත්. විශේෂ අවස්ථාවකට එහෙම නැත්නම් සාමාන්‍ය කෑම වේලකට වුණත් නියමෙටම ගැලපෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් විනාකිරි වලට අකමැති නම් මේ ක්‍රමයටත් හදලා බලන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ෆ්‍රිජ් එකේ තියාගෙන ඔයාලට මේක සති 3-4ක් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් නැවත හම්බ වන තුරු ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.